වෙල්කම් ටු CS Diary. ඉතින් අපි සිංගප්පූර් ටූර් එකේ අපි ඊළඟ පාර්ට් එක මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේනවා. ඉතින් අපි චංගි එයාපෝට් එකෙන් අපි ට්‍රේන් එක ගත්තා. ඉතින් මේක සාමාන්‍ය විනාඩි 20ක් විතර යන්න තියෙනවා. මේ ට්‍රේන් එක ඔයාලා චංගි එයාපෝට් එකෙන් අරගෙන ඔයාලා යන ලොකේෂන් එකට යන්න පුළුවන්. ඉතින් එතනදී මතක ඇතුව ඔයාලන් ට්‍රේන් කාඩ් එක ගන්න. මේ ෆොටෝ එකේ තියෙන මේක තමයි ට්‍රේන් කාඩ් එක. ඊට පස්සේ ට්‍රේන් කාඩ් එක ගත්තට පස්සේ ට්‍රේන් එකට ගිහිල්ලා ඔයගොල්ලන් අපි මුලින්ම ප්ලෑන් එක තිබ්බේ අපි මලෑන් පාක් එකට යන්න විදිහට. ඒකට මලෑන් පාක් එකට යනවා නම් ඔයාලා කරන්න ඕනේ චංගි එයාපෝට් එකෙන් ට්‍රේන් එක අරගෙන ඊට පස්සේ තනමෙරා කියලා ස්ටේෂන් එකක් තියෙනවා. ඒ ස්ටේෂන් එකෙන් බැහැලා ඒකත් එක්කම තව ඉන්ටර්චේන්ජ් එකකට යන්න ඕනේ. ඊට පස්සේ එතනින් ආයෙ ට්‍රේන් එක අරගෙන ඊට පස්සේ තියෙනවා රෆල්ස් ප්ලේස් කියලා තැනක්. එතනට ගිහිල්ලා තමයි ඔයගොල්ලන්ට ඊට පස්සේ මලෑන් පාක් එකට යන්න තියෙන්නේ. ඉතින්ලා මීටර 600ක් වගේ යන්න තියෙනවා. ඉතින් ඒ ගමන මාර ලස්සනයි. දෙපැත්ත ගත්තොත් ලොකු view එකක් තියෙනවා. ඔයාලට ඇති වෙන්න නිදහස් තියෙනවා, facilities තියෙනවා ට්‍රේන් එකේ. ඉතින් ඔයාලන්ට enjoy කරන්න පුළුවන් ගමන ලස්සනට. ඉතින් අපි විනාඩි 20ක් විතර අපි මේ ගමන ගත්තා. ඉතින් ඒ අතරතුර අපි බලාගෙන ගියා කොහොම සිටි එකේ තියෙන හැම විස්තරයක්ම මේ හැමදේම අපි බලාගෙන ගියා. ඉතින් මේ ඔක්කොම ගියාට පස්සේ අපි ෆස්ට් චේන්ජ් එකට ආවා තනමෙර එක. ඊට පස්සේ ඒකත් එක්ක අපි මාරු වුණා ඊළඟ ට්‍රේන් එකට සහ අපි රෆල්ස් ප්ලේස් එකට අපි ගියා. හරි අපි දැන් රෆල්ස් ප්ලේස් එකෙන් බැහැලා ඊට පස්සේ අපි දැන් මේ මලෑන් පාක් එකට යන ගමන්. ඉතින් මේකෙදී ඔයාලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන් මෙතනලා ඔයාලන් මේන් රෝඩ් එකකින් යනවද නැත්නම් මෙතන තියෙන මේ සිංගප්පූර් රිවර් කියන පාත් එක යනවද? හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ සිංගප්පූර් රිවර් කියන පාත් එක යන්න. මොකද එතන ඒ වටපිටාව ඒ ලුක් එක මාර ලස්සනයි. ඒක මාරම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් අපි අපිට වෙලාව තිබ්බේ හින්දා අපි ඒ ටික පයින් ඇවිදින්න ගියා. ඒ අතරතුර අපි ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා, හැම දෙයක්ම ගත්තා. එතන ඕනනම් ඔයාලට කැම ගන්න පුළුවන් ඒ හැම දෙයක්ම. ඉතින් මෙතන මලෑන් පාක් එකට යනකොට මුලින්ම ඔයාලට මතක් කරන්න ඕනේ මලෑන් පාක් එකේ අපි ඔයාලට කියන්නේ ටිකක් උදෙන් යන්න කියලා. ඒතකොට එකක් තමයි ලස්සන view එකක් තියෙනවා, ලොකුවට අවුව නැහැ. ඊට පස්සේ ලොකු රෂ් එකක් නැහැ. ඔයාලට ඇති වෙන නිදහස ඉන්න පුළුවන්. ඉතින් යන අතරතුර මම කිව්වාගේ මේ ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන් එක ලොකේෂන්ස් තියෙනවා. මේ එක ලොකේෂන් නෑ. මේ ලොකේෂන් එක කියන්නේ ඇන්ඩර්සන් බ්‍රිජ් කියලා. මේකේ ගොඩක් කට්ටිය ෆොටෝස් ගන්නවා, වෙඩින් ෆොටෝස්. ඊට පස්සේ මහා ලස්සනයි. එක විදිහට ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පොඩ්ඩක් දුරට ගියාට පස්සේ ඔන්න අපි දැන් ආවා මලෑන් පාක් එකට. ඉතින් මලෑන් පාක්ේ මහා ලස්සන වටේම ගත්තොත් ගොඩක් බිල්ඩින්ග්ස් තියෙනවා. ඉතින් ෆුලටන් කියලා ගොඩක් බිල්ඩින්ග්ස් තියෙනවා, හොටෙල්ස් ඒ වගේ තියෙනවා. මාරම ලස්සන view එකක් තියෙන. ඉතින් මලෑන් පාක් එක කියලා කියන්නේ මේන්ම අයිකොනික් එකක් මැලේසියාවල නෙමෙයි සිංගප්පූර්වල. ඉතින් ඒකට හේතුව තමයි මේක ෆේස් කරලා තියෙන රිවර් එක. ඊට පස්සේ ඒකත් එක්කම මැරිඩා බේ ඒ view එක මේ හැම දෙයක්ම. ඉතින් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙතනින් අපේ එක පාර්ට් එකක් කියනවා සිංගප්පූර්වල ගිය ලස්සන තැන. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට අපි කියනවා අපි මේකත් එක්කම අපේ අනිත් වීඩියෝස් ටිකත් බලන්න එන්න කියලා. ඉතින් තව අපි ගොඩක් තැන් වලට ගියා. ඒ හැම වීඩියෝ එකක්ම අපි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් එක්ක අමතක කරන්න එපා අපේ YouTube channel එක CS Diary subscribe කරන්න. ඉතින් ඒකත් එක්ක ඔයාලට පුළුවන් අපේ හැම වීඩියෝ එකම බලන්න ඉස්සරහට. Thank you.